තාජුදීන් මරලා දැම්මා. ගෙනිල්ල මොකද කරන්නේ ඉස්සෙල්ලම අමුවේ දත් ගලවනවා. දත් ගලවනකන් අහනවා උඹ රකර් ගැව්වට සනීපද කියලා. ඊට පස්සේ උල් ආයුධය අරගෙන පපුවට බස්සනවා. ඊට පස්සේ මිටියක් අරගෙන මේ ඉලයට කඩනවා. දකුණු පැත්තේ ඉලයට 3යි වම් පැත්තේ ඉලයට 4යි කකුලේ යට කටුව අරගෙන දෙකට කඩනවා. මේ තජුදීන් මරණ වෙලාවේ ජනාධිපති මන්දිරයේ ඉඳලා 42ක් දුරකථන ඇමතුම් දෙනවා. මේක මොනිටර් කරනවා. දැන් කොහොමද තත්ත්වය? දැන් මොකද කරන්නේ? දැන් කොච්චර මැරිලාද? දැන් හැත්තරම මැරුණාද? මේ දුරකථන ඇමතුම් 42ක් එනවා. කාගෙන්ද? ආර්යාවගේ කාමරේ ඉඳලා. අන්න ආර්යාව කොටු වෙන්න යන්නේ. ඒ මොහොතේ ජනාධිපති මන්දිරයේ ආර්යාවගේ කුටියෙන් දුරකථන ඇමතුම් 42ක් ගිහිල්ලා ප්‍රබල කතාවක් රාජිත සේනාරත්න කියලා තියෙනවා. ඉතාමත්ම බරපතලයි දැන් නම් තත්ත්වේ නෑ මුලේ. කජ්ජා ඒ තහජුඩීන් මරණයේ දිනේ වෙද්දී මහින්ද රාජපක්ෂගේ ප්‍රබල අමාත්‍යාංශික රියදුරෙක්ම තහජුඩීන් වදකාගාරයකට අරන් ගිහිල්ලා දස වද දුන්නා. තහජුඩීන් ඝාතනයේ තොරතුරු එළියට එනවා. සිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ ආර්යාව මේ මොහොතේ අත්අඩංගුවට ගත යුතුමයි. තහජුඩීන්ගේ දත් ගලවනවා, අතපය ගලවනවා. හරිද? පපුවට නේද? අයිනවා. තියෙන ප්‍රශ්නේ තමයි සිරන්ති වික්‍රමසිංහ ආර්යාව මේ මොහොතේ ජනාධිපති මන්දිරේ ආර්යාවගේ හරිද? මේ කාමරේට වෙලා අහගෙන ඉඳලා දුරකථනේ එක්ක රාජිත ගෙනල්ලා ප්‍රශ්න කරන්න ඕනේ මේකෙන්. හරිද? නැත්තම් සිරන්ති රාජපක්ෂව අත්අඩංගුවට ගන්න ඕනේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා මන්දපමා දැන් මොනවද කරන්න කියලා අහනවලු. දැන් කොච්චර මැරිලාද කියලා අහනවලු. දැන් ඇත්තටම මැරුණාද කියලා අහනවලු. හිතන්නකෝ. පොළවේ අයිතීන් හරිද පාගන හැම එකාටම හරිද හැඳි ගෑවිලා යන්න කෙලවෙන හෝරාවක් මේ. හරිද? අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. අන්න ආර්යාව කොටු වෙන්න යන්නේ. තහජුඩීන් වදකාගාරයක දස වද දීලා ඝාතනය කරද්දී ඒ අහිංසක තරුණයා මරද්දී ජනාධිපති මන්දිරයේ ආර්යාවගේ කුටියෙන් ඒ මොහොතේ ජනාධිපති මන්දිරයේ ආර්යාවගේ කුටියෙන් දුරකථන ඇමතුම් 42ක් ගිහිල්ලා ආර්යාව මරණ විදිය විස්තර ප්‍රචාරයක් අහනවා වගේ. හරිද? සජීවීව අහගෙන ඉඳලා දැන් හරිද? දැන් මොකද වුනේ? දැන් මැරිලාද? අන්න ඒ වගේ ප්‍රකාශ ආර්යාව ඇහුවලු. දුරකථන ඇමතුම් 42ක් කරා ප්‍රබල කතාවක් රාජිත සේනාරත්න කියලා තියෙනවා. ඉතාමත්ම බරපතලයි දැන් නම් තත්ත්වේ නෑමුලේ. ඔන්න නෑමුලේ දැන් කලබල වුණාට කමක් නෑ. එක පැත්තකින් කජ්ජා මීගස්සාරේ කජ්ජා තහජුඩීන් මරණ දිනේ වෙන විට මහින්ද රාජපක්ෂගේ ප්‍රබල අමාත්‍යාංශයක රියදුරු ලෙස කටයුතු කර තිබෙනවා. මීගස්සාරේ කජ්ජා තහජුඩීන් ඝාතනයේ ආශ්‍රිතව CCTV දර්ශන පෙළ තුල සිටිනා බවට තමන් එක්ක පවුල් කාපු අවුරුදු 17ක ස්වාමි පුරුෂයා සිටින බවට කජ්ජාගේ බිරිඳ හඳුනාගත්තා. හරිද? ඒත් එක්කම තහජුඩීන් වදකාගාරයකට අරන් ගිහිල්ලා දස වද දුන්නා. ආර්යාව ජනාධිපති මන්දිරයෙන් මේ මොහොතේ ආර්යාවගේ කුටියෙන් දුරකථන ඇමතුම් 42ක් ගිහිල්ලා තියෙනවලු. සෙල්ලම් වැඩක් නෙවෙයි නෑ මොලේ. විපත ඊටාම දරුණුයි. ඒත් එක්කම තමයි අර රතු කුරුස සංවිධානයේ සිරිලිය සවියට සිරන්ත වික්‍රමසිංහට දුන්න ඩිපෙන්ඩර් රථයෙන් තමයි තහජුඩීන් මරන්න කලින් පැහැරගෙන ගොස් තිබෙන්නේ. විමර්ශන වලින් ඒ තහවුරු වී තිබෙනවා. කොහොමද වැඩේ? දැන් තත්ත්වය දරුණුයි පුතෝ. පසුවෙහි වර්ණයක් වෙනස් කර තිබෙනවා. දැන් තත්ත්වය දරුණු වෙන්න යන්නේ. හරිද? නොහිතන පැත්තකට වැඩේ කරකෙන්න යන්නේ නෑ මොලේ. හරිද? ඊ타මත්ම තත්ත්වය දරුණුයි. හරිද? හැම පැත්තෙම තහජුඩීන් ඝාතනයේ තොරතුරු එළියට එනවා. සිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ ආර්යාව මේ මොහොතේ අත්අඩංගුවට ගත යුතුමයි. දැන් විමර්ශන වලින් තහවුරු වෙලා තියෙනවා. හරිද? සිරන්ති වික්‍රමසිංහ අත්අඩංගුවට ගත යුතු බවට කියන තොරතුරු රැසක්. එකක් තමයි සිරිලිය සවිය ඩිපෙන්ඩර් එකෙන් තමයි තහජුඩීන් කියන තරුණයාව පැහැරගෙන ගොස් තිබෙන්නේ. හරිද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන වලින් මීට කලින් තහවුරු කරගෙන තිබ්බා. ඇයි තවමත් සිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂව අත්අඩංගුවට ගන්න ප්‍රමාද වෙන්නේ? දැන් මේ රාජිත සේනාරත්න කියන කතාවත් එක්ක හරිද? තහජුඩීන් ඝාතනය කරද්දී හරිද? ඒ ඝාතනය කරන විදිය දුරකථනයෙන් අසාගෙන ඉඳලා තියෙනවා සිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ. ජනාධිපති මන්දිරේ ආර්යාවගේ කුටියෙන් දුරකථන ඇමතුම් 42ක් එළියට ගිහිල්ලා. ඇයි තවමත් සිරන්ති රාජපක්ෂව අත්අඩංගුවට ගන්න ඇත්තේ? හරිද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටනේ ලොකු වගකීමක් තියෙනවා. දැන් ඩිපෙන්ඩර් එකකින් ඝාතනයට පෙර පැහැරගෙන ගියා කියලා තහජුඩීන් දැන් මේ 2005 17 18 විමර්ශන වලින් හෙළිවෙච්ච ඒවා මේවා. හරිද? දැන් අවුරුදු ගාණක් ඇයි මේ සිරන්තිව අත්අඩංගුවට ගන්න නැත්තේ? හරි? දැන් වෙන කාගේ හරි නේද?
වාහනයකින් මිනිස්සෙක්ව ඝාතනය කරන්න පැහැරගෙන ගියා නම් ඒ වාහනේ අයිතිකාරය අත්අඩංගුවට අරන්නේ. හරි දුරකථන ඇමතුම 42ක් ගිහිල්ලා තියෙනවා නම් ඇයි මේ ක්‍රියාත්මක නොවෙන්නේ? ඇයි ශිරන්ත වික්‍රමසිංහ රාජපක්ෂව අත්අඩංගුවට නොගන්නේ? මේ සමාජය දැන් මේ මොහොතේ මේ තප්පරේ කතා කරන ඉතාම බරපතල කතාවක්. හරිද? මේ කියන තොරතුරු හරිනම් හරිද? දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරිද? අර ඩිපෙන්ඩර් රථයෙන් තමයි සිරිලියට හරිද රතු කුරුසෙන් දුන්න ඩිපෙන්ඩර් රථයෙන් තමයි ඝාතනය කරන්නට කලින් තහජුදීන් පැහැරගෙන ගිය කියලා අනාවරණය කරගෙන තියෙනවා. හරිද? දැන් අවුරුදු ගාණක් හරිද? රංජන් රාමනායක පාර්ලිමේන්තුවේ කියලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් කියලා තියෙනවා. හරි. ඇයි ශිරන්තිම අත්අඩංගුවට නොගන්නේ? ඒක බරපතල අවුලක්. වෙන සාමාන්‍ය මිනිස්සෙක්ව නේද? කවුරු හරි වාහනයකින් කාගේ හරි නේ ළඟ තිබ්බ ඔහොම අරන් ගියා නම් හරිද? දැන් මේ රාජිත කියනවා දුරකථන ඇමතුම් 42ක් හරිද ආර්යාවගේ කුටියෙන් හරිද ගිහිල්ලා තියනවලු එළියට ඒ මොහොතේ. තත්ත්වය ඊටාම බිහිසුණුයි නෑ මොලේ. හරිද? සිරන්ති රාජපක්ෂව මේ සිද්ධියට අත්අඩංගුවට ගන්නකම් මේ මහ පොළොවේ මිනිස්සු බලාගෙන ඉන්නවා. හරිද? මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට නේද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතාට ලොකු වගකීමක් තියෙනවා මේ මොහොතේ. හරිද? මේ ජනවරමත් කියවගත යුතුයි. හරිද? ඒ ඇස්සේ මේ වැඩේ බලන්න ඕනේ. දැන් මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරගත්ත එකක් නේ ශිරන්ත වික්‍රමසිංහට තිබ්බ අර ඩිපෙන්ඩර් එකෙන් අරන් ගිහිල්ලා තියෙන්නේ කියලා. ඇයි ශිරන්තිව අත්අඩංගුවට නොගන්නේ? හරිද? දැන් මේ රාජිත සේනහරත්න හරිද? මේ මිනිස්සයා යහපාලනයේ කාලේ මේ කතාව කියන්නේ හරිද? දුරකථන ඇමතුම් 42ක් හරිද? ජනාධිපති මන්දිරයෙන් ගිහිල්ලා තියනවලු ආර්යාවගේ කුටියෙන්. ආර්යාව මරණ විදිය අහගෙන හිටියා කියලා තියෙනවා. හරිද? රාජිත දන්නව ඇති සමහර විටක මේ තොරතුරු. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්නේ නැත්තම් ඇයි රාජිත ගෙනල්ලා ප්‍රශ්න කරන්නේ නැත්තේ? මාර අවුලක් ඈ. දැන් මේක වෙන සාමාන්‍ය මිනිස්සෙක්ට මේ චෝදනා එල්ල වුණා නම් කොහොමද? හරිද? ඇයි මේවා වෙන්නේ නැත්තේ? බරපතල තත්ත්වයක්. අපේ රාජිතගේ කතාවට යන්න. රාජිතගේ කතාවත් එක්ක අපි ඉතුරු ටික කියමුකෝ. ඉතුරු ටික ඇත්තටම ලොකු වේදනාවක්. මේ රාජිත සේනාරත්න කියන කතාව ඇත්තනම් ලොකු වේදනාවක්. මිනිස්සු විදිහට අපට ඇති වෙනවා මිනිස්සු විදිහට. තහජුරින්ගේ දත් ගලවනවා, අතපය ගලවනවා. හරිද? පපුවට නේද? අයිනවා. හරිද? හිතන්නකෝ මිටි වලින් ගහනවා, පෙනහැල්ල කඩනවා. හරිද? මේ කියන කතාත් එක්ක බලන්නකෝ මේ කතා ඒ ටික අර නේද ආර්යාව. හරිද? ජනාධිපති මන්දිරයට වෙලා අහගෙන ඉන්නවලු. හරිද? ඔබ හිතන්නකෝ මේ තාම බරපතල චෝදනාවක් මේක. හරිද? අහන්නකෝ රාජිතේ කතාව. මෙයා එක දවසක් හවස එනවා රගර් ගහලා. ඇවිල්ලා සුපර් මාකට් එකට යනවා. සුපර් මාකට් එකෙන් වතුර බෝතලයක් අරගෙන වාහනේට යනවා. ඒ වාහනේ පිටත් වෙනවා. CCTV කැමරා එකේ තියෙනවා. ඒ එක්කම තවත් වාහනයක් එතනින් පිටත් වෙනවා. ඒ වාහනේ ගිහිල්ලා අතරමඟ මේවා අර වාහනේට හරස් කළා. මේ ළමයාගේ වාහනේට නැගලා මෙයාව ගෙනියනවා. ඒ වදකාගාරයට ගෙනිල්ලා මොකද කරන්නේ? ඉස්සෙල්ලම අමුවේ දත් ගලවනවා. දත් ගලවනකන් අහනවා උඹ රගර් ගැව්වට සනීපද කියලා. තමයි දත් ගලවන්නේ. ලේ විදිනවා, විලාප දෙනවා මේ දරුවා. විලාප දෙනවා. මේ විදිහට ඊට පස්සේ ගන්නවා. ඊට පස්සේ උල් ආයුධය අරගෙන පපුවට බස්සනවා. පපුවට බස්සලා දෙපැත්තටම උල් ආයුධය පෙනහැල්ල හරහා පපුවට බැස්සුවට පස්සේ ලේ ගලනවා. ඊට පස්සේ මිටියක් අරගෙන මේ ඉලයට කඩනවා. දකුණු පැත්තේ ඉලයට 3යි, වම් පැත්තේ ඉලයට 4යි, ඉලයට 7ක් කඩනවා. ඒ අස්සේ කෑ ගහනවා මර ලතෝනි තියනවා. මේ සියලු වද දෙනවා. ඊට පස්සේ කකුල අරගන්නවා. කකුලේ යට කටුව අරගෙන දෙකට කඩනවා. දෙකට කැඩුවාම කකුල හිට ගන්න බෑ. මුන් උස්සගෙන ඉන්නේ. අනිත් කකුල උඩ බාහුව කරපනවා. ඊට පස්සේ අනිත් කකුල ගන්නවා. මේ සියලු වද හිංසා දෙනවා. දිදී අහනවා උඹට සනීපද දැන් රගර් ගහලා. උඹට සනීපද රගර් ගහලා. මං අහනවා ඒ කඩපු එවුන්ගේ පුතු තදුජුයින් එක්ක රගර් ගැහුවද උන්ට මරන්න? එහෙම නැත්නම් ඒ නඩුවේ ඉන්න DIG සේනානායකගේ පුතු රගර් ගැහුවද? නෑ. එහෙනම් කාගේ පුතුද රගර් ගැහුවේ? මේ තදුජුයින් මරණ වෙලාවේ ජනාධිපති මන්දිරයේ ඉඳලා 42ක් දුරකථන ඇමතුම් දෙනවා. මේක මොනිටර් කරනවා. දැන් කොහොමද තත්ත්වය? දැන් මොකද කරන්නේ? දැන් කොච්චර මැරිලාද? දැන් 70ම මැරුණාද? මේ දුරකථන ඇමතුම් 42ක් එනවා කාගෙන්ද? ආර්යාවගේ කාමරේ ඉඳලා. ආර්යාවගේ කාමරේ ඉඳලා. මෙන්න ආර්යාවන් ලංකාවේ හිටපු. දරුවෝ මරණ එක බල විස්තර ප්‍රචාරය අහගෙන තමයි එයා ඉන්නේ. 42ක් දුරකථන ඇමතුම්.
නැත්තම් මේවා බොරු නම් කියන්න. හිතන්න දත් ගලවනවා. දැක්කනේ. උඹ රගර් ගැහුවට දැන් සනීප දහනවා. ලේ විදිනවා. හරිද? ඔබ හිතන්න දීලා තියෙන දසවද උල් ආයුධයකින් නේද? පපුවට උල් ආයුධයක් බස්සනවා. පපුවට උල් ආයුධයකින් අයිනවා. හරිද? මිටියකින් ඉලෑට කඩනවා. ඔබ හිතන්න මේ තහජුඩින්ට මේ දීලා තියෙන වද මේ රාජිත සේනාරත්න කියන කතා ටික. හරිද? දකුණු පැත්තේ ඉලෑට 2යි. හරිද? වම් පැත්තේ ඉලෑට 3යි ඉලෑට 7ක් කඩනවා. අර දෙහය දහරි හරිද? බොහොම ශක්තිමත් ක්‍රීඩකෙක් තහජුඩින් කියන්නේ. හරිද? කකුලේ කටුව දෙකට කඩනවා. හරිද? අනිත් කකුලේ උඩ බාහුවෙන් පැත්තෙන් උඩින් කඩනවා. හරිද? ඔබ හිතන්නකෝ මුන් දස වද දීලා හරිද? දැන් මේකේ තියෙන ප්‍රශ්නේ මේ රාජිත කරන චෝදනාවේ රාජිත කියන බරපතලම කතාවේ හරිද? තියෙන ප්‍රශ්නේ තමයි ශ්‍රීරන්ත වික්‍රමසිංහ ආර්යාව මේ මොහොතේ ජනාධිපති මන්දිරේ ආර්යාවගේ හරිද? මේ කාමරයට වෙලා අහගෙන ඉඳලා දුරකථනේ හිතන්නකෝ. දැන් මේ ප්‍රබල චෝදනා එක්ක රාජිත ගෙනල්ලා ප්‍රශ්න කරන්න ඕන මේ ගැන. හරිද? නැත්තම් ශ්‍රීරන්ත රාජපක්ෂව අත්අඩංගුවට ගන්න ඕනේ. හරිද? දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවම කියලා තිනවා ශ්‍රීලංකේට IT ඩිපෙන්ඩර් එකකින් තමයි තහජුඩින් පැහැරගෙන තියෙන්නේ ඝාතනයට කලින් කියලා. හරිද? කජ්ජගේ බිරිඳ කියනවා කජ්ජා හිටියා කියලා. ඔබ හිතන්න ඇයි මේ ශ්‍රීලංක වික්‍රමසිංහ රාජපක්ෂව තාමත් අත්අඩංගුවට නොගන්නේ මේ කාරණේට? මේ වගේ ඝාතනයක් සම්බන්ධයෙන් හරිද? ගමක සාමාන්‍ය ඔබ අපි දැන් අපේ වාහනයක් කවුරු හරි අරන් ගිහිල්ලා මෙහෙම වුණා කිව්වනම් හරිද? අපි අරන් ගිහිල්ලා ප්‍රශ්න කරලා අත්අඩංගුවට අරන් හරිද? දැන් මේ මහ පොළොවේ මිනිස්සුන්ගෙන් ඇහුවොත් කියනවා කවුද තහජුඩින් මැරුවේ කියලා. මේ මහ පොළොවේ මිනිස්සු දන්නවා. හැබැයි තවම නීතිය ක්‍රියාත්මක කරන ආයතන ප්‍රමාදයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා මන්දපමා හරිද? පැහැදිලිනේ දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඔබතුමා අධ්‍යක්ෂක වෙලා ඉද්දිම කරපු පරීක්ෂණ වලින් ශ්‍රීරන්ත වික්‍රමසිංහ රාජපක්ෂට අයිති හරිද? ඇයිගේ බාරේ තිබ්බ අර ඩිපෙන්ඩර් එකෙන් තහජුඩින්ව පන්නවා කියලා තහජුඩින්ව පැහැරගෙන ගියා කියලා කියනවා ඝාතනයට පෙර. හරිද? දැන් මොකද්ද? දැන් මේ රාජිතගේ කතාවත් එක්ක හරිද? රාජිත බොරුවක් නම් කියන්නේ ගෙනල්ලා ප්‍රශ්න කරන්න. හරිද? එන බරපතල චෝදනාවක් නේ ශ්‍රීරන්ත වික්‍රමසිංහ ජනාධිපති නේද? මන්දිරයට වෙලා තමන්ගේ කුටියට වෙලා හරිද? 42ක් දුරකථන ඇමතුම් දීලා තියෙනවා. මේක අහගෙන ඉඳලා. ඇයි මේ විමර්ශන කරන්නේ නැත්තේ? තවම බයයිද? හරිද? අපිට පුරවැසියෝ විදිහට හරිද? අපිට මේ මහජන අයිතීන් වෙනුවෙන් පෙනී සිටින මිනිස්සු විදිහට අපිට ප්‍රශ්න කරන්න වෙනවා. හරිද? මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මහතා ඔබතුමාටත් ලොකු වගකීමක් තියෙනවා. හරි? නේ? දැන් මේවා මිනිස්සුන්ට කියන්න ඕන. රටේ මිනිස්සු මේ දිහා බලාගෙන ඉන්නේ. හරිද? ඔබ හිතන්නකෝ මේක සාමාන්‍ය දෙයක් නෙවෙයිනේ. බලන්න රාජිත කියන කතාව තහජුඩින් මරණ වෙලාවේ ජනාධිපති මන්දිරයෙන් ඇමතුම් 42ක් යනවලු. හරිද? අහනවලු දැන් කොහොමද තත්ත්වය කියලා අහනවලු. දැන් මොකද කරන්නේ කියලා අහනවලු. දැන් කොච්චර මැරිලාද කියලා අහනවලු. මේ රාජිත කියනවා. දැන් ඇත්තටම මැරුණාද කියලා අහනවලු. ආර්යාවගේ කාමරෙන් දුරකථන ඇමතුම් 42ක්. හරිද? ඔබ හිතන්න දරුවෙක් මරනවා තවත් අම්මා කෙනෙක් තමන්ගේ වයසම. ඔබ හිතන්නකෝ දැන් යෝෂිත නාමල් හරිද? රෝහිත මේ එකම වයසනේ. තමන්ගේම මේ චෝදනාව ඇත්තක් නම් රාජිත කියන. හරිද? රාජිත එල්ල කරන මේ කතාව ඇත්තක් නම් හරිද? ලොකු අවුලක්. තමන්ගේ දරුවන්ගේ වයස දරුවෙක්ව මරනවා අම්මා කෙනෙක්. හරිද? එම අහගෙන ඉන්නවා කියන්නේ. එහෙම නියෝග දෙනවා කියන්නේ අර කිව්වේ කතාවක් එදා අර විජේරාමේ නිවසෙන් බැහැලා යද්දි තව එක දීලත් නැහැ. එතන වෙන අවුලකුත් තියෙනවා. හරිද? විජේරාමේ නිවසෙන් බැහැලා යද්දි මම කතා කරන්නේ නැහැ. මම වැඩ විතරයි පෙන්වන්නේ. මං ක්‍රියා වෙන්නේ ඔක්කොම කරන්නේ. ඔව් අපිට පේනවා දැන්. මේ රාජිතලා කියන කතා ඇත්තක් නම්. හරිද? මේ ප්‍රබල චෝදනාවක් මේක. හරිද? දැන් රාජිත මේ දැක්කා වගේනේ කියන්නේ. මාර අවුලක්නේ දැන් මේක. හරිද? යහපාලනේ කාලේ රාජිත කියන්නේ. ඔව් හිටපු සෞඛ්‍ය කැබිනට් ඇමතිවරයා මොහොතේ. ඔබ හිතන්නකෝ. නේද? දුරකථන ඇමතුම 42ක් ගැන කියනවා. හරිද? ඒ මදිවට අර දරුවට දුන්න දසවද දත් ටික ගලවලා අතපය ගලවලා නේද? පෙනහැලු හිල් කරලා උල් ආයුධ වලින් ඇනලා මිටි වලින් පහර දීලා ඉලෑට කඩලා ඔබ හිතන්න. කතරම් දසවද දීලා ඒක එතකොට අනිත් පැත්තේ ඉඳන් අර ආර්යව අහගෙන හිටියා වයි කතාවක් නෙමෙයි කියන්නේ. හරිද? බලන්න රාජිත කියන විදිහට ශ්‍රීරන්ත වික්‍රමසිංහ අනිත් පැත්තේ ඉඳන් අහනවලු. අර දුරකථන ඇමතුම් 42 ඇතුලේ. හරිද? දැන් කොහොමද තත්ත්වය කියලා අහනවලු. දැන් මොනවද කරන්න කියලා අහනවලු. දැන් කොච්චර මැරිලාද කියලා අහනවලු. දැන් ඇත්තටම මැරුණාද කියලා අහනවලු. හිතන්නකෝ. හරිද? ඉතාම බරපතල තත්ත්වයක් මේක. හරිද? දැන් අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිහා බලාගෙන ඉන්නවා. හරිද? ඇත්ත කියන්න එපා. මේ රටේ මහජන අයිතීන් වෙනුවෙන් නේද අපි පෙනී සිටිනවා නම් මාධ්‍යකරෝ විදියට මේවා වෙන්න ඕනේ. හරිද?
අපි යම් තැන්වල ප්‍රශ්න තියෙනවා නම් ඒවත් රටට කියන්න ඕනේ. හරිද? දැන් පේනවනේ කජ්ජාගේ සිදුවීම. කජ්ජා මරන්න ආයුධ ගෙනල්ලා තියෙන්නේ මනම්පේරේ. මනම්පේරේ යනු මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලේ ජනාධිපති ආරක්ෂක අංශය හිටපු පොලිස් කොස්තාපල්. යකෝ මේවා අහස මහ පොළොව නුහුලන අපරාධ. අනික පොහොට්ටුවේ නේද? පළාත් පාලන මැතිවරණ ඉදිරිපත් වෙච්ච අපේක්ෂකයා. හරිද? එතකොට දැන් කජ්ජා අර CCTV දර්ශනවල ඉන්නවා. හරිද? දැන් කජ්ජාගේ පුතා කජ්ජාගේ සහෝදරවරියෝ එහෙම එක එක දේවල් කිව්වනේ. දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන තියෙනවලු. කජ්ජා ඒ තහජුඩීන් මරණයේ දිනේ වෙද්දී මහින්ද රාජපක්ෂගේ ප්‍රබල අමාත්‍යාංශික රියදුරෙක් බවට. කොහොමද? දැන් මොකද කියන්නේ නෑ මුලේ. හරිද? දැන් නම් තත්ත්වේ පුතෝ ඊටාම බරපතලයි. මේ සමාජයේ අපෙන් අහනවා. හරිද? ගරු පොලිස්පතිතුමා මහජන ආරක්ෂක ඇමතිතුමා ඒ වගේම තමයි ශානි අබේසේකර මහතා අපෙන් මිනිස්සු අහනවා අර ඩිපෙන්ඩර් එකකින් පැහැරගෙන ගිහිල්ලා තියෙනවා කියන්නේ සිරන්තිගේ නේද? ඇයි සිරන්තිව අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරන්නේ නැත්තේ? අර රාජිත කියන කතාව දැක්ක නේද? දුරකථන ඇමතුම් 42ක් ශ්‍රීලංක රාජපක්ෂ ජනාධිපති මන්දිරේ ඉඳන් දීලා තිනවලු. ඇයි ඒව ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හොයන්නේ නැත්තේ? අන්න අපෙන් මිනිස්සු අහනවා. හරිද? ඒකයි කියන්නේ හරි වැඩේ ඉක්මනට වෙන්න වෙයි. හරිද? මිනිස්සු අහනවා. මිනිස්සුන්ට ලොකු වමනාවක් තියෙනවා. බලන්න රාජිත කියද්දි ඇඟ කිලිපොලා යනවා. අර අහිංසක අම්මා තාත්තා කෙනෙක්ගේ නේද? දරුවෙක්ට දස වද දීලා මම එක දෙයක් කියන්නද? ස්වභාව ධර්මය කතා කරන හෝරාවක්. හරිද? මේ ස්වභාව ධර්මයට ප්‍රතිවිරුද්ධව හරිද? පොළවේ අයිතීන් හරිද? පාගන හැම එකාටම හරිද? හැඳි ගෑවිලා යන්න කෙලවෙන හෝරාවක් මේක. හරිද? දැන් තහජුඩින්ගේ ඝාතනය ඔබ හිතන්නකෝ. හරිද? පහුගිය දින කිහිපය තුල ඇවිල්ලා කියපුවා. හරිද? තහජුඩින්ට යුක්තිය දෙන්න ඕනේ. තහජුඩින් අපේ හිතවතාගේ මල ගෙදරවත් ගියේ නෑ හිතවත්තු ටික. යන්කො පුතා හොම හරිද? විපත ඊටාම දරුණුයි. ලෑස්ති වෙලා හිටපල්ලා. හිත හදාගෙන හිටපල්ලා. උඹලගේ හෘද සාක්ෂියේ මෙතන කතා කරනවා ඇති. කවුද තහජුඩින් මැරුවේ කියලා. හොඳට මතක තියාගන්න. හරිද? හිතාගෙන ඉන්නේ මුන්ගේ අම්මා අප්පගේ බූදලයක් කියලා මුන් මේ රට. මුන්ගේ පරම්පරාගත බූදලයක් කියලා මුන්ගේ රට. හරිද? මුන්ට ඕන ජඩ තක්කඩි වැඩක් මේ රටේ කරලා. හරිද? ඒවා මතින් මුන්ට පිණුම් ගහන්න පුළුවන් කියලා තමයි මුන් හිතාගෙන ඉන්නේ. ඒ කාලේ ඉස්සර. ඒ කාලේ ඉවරයි දැන්. ලෑස්ති වෙලා හිටපල්ලා කරපු ජඩකම් තක්කඩිකම් වලට නීතිය ඉදිරියේ දඬුවම් විදින්න. නීතිය ක්‍රියාත්මක වෙනවා දැන්. හරිද? අපි නැවත කියන්නේ ශානි අබේසේකර මහතාට ඉක්මන් වෙන්න වෙයි. මන්ද පමා බෑ. හරිද? ඉක්මන් වෙන්න වෙයි. මේ ශ්‍රීලංක රාජපක්ෂව අත්අඩංගුවට ගත යුතුයි. වහාම. හරිද? අයි කතා දෙකක් නෑ. මේ තියෙන චෝදනා ඊටාම ප්‍රබලයි. හරි? ඒ කතාවත් එක්ක මේ හොරාවෙන් මේ තප්පරෙන් සමුගන්න ඔබට සුබ සන්ධ්‍යාවක්.